ඉතින් යාළුවනේ අද අපි ඉන්නේ මඤ්ඤොක්ක වගාවක. මේක මාස දෙකක් විතර පරණ මඤ්ඤොක්ක වගාවක්. අපි අද ආවා මේක බලන්න. අපි ටිකක් උඩහට ගිහින් පොඩි විස්තරයක් කතා කරමු. මෙතන හිටවලා තියෙන්නේ මේ කළු පේරාදෙනී කියලා කියන්නේ. MU51 කියන හොඳ බ්‍රීඩ් එකක්. ඇත්තටම කියනවා නම් ඒක විදේශ වෙළඳ පොලේ හොඳ ඉල්ලුමක් තියෙන හොඳ බ්‍රීඩ් එකක් කියලා කියන්නේ. මෙතන අක්කර භාගයක් වගේ හිටවලා තියෙනවා අපි. ඔයාලට පේනවා ඇති උඩහටම තියෙනවා කන්දේ. වටේට සාරි ගහලා තමයි ආවරණය කරලා තියෙන්නේ. මේ පැත්තේ ඇත්තටම පොඩ්ඩක් සත්ත්ව හානි වැඩි. මේක හින්දා තමයි මේ සාරි ගහලා තියෙන්නේ. චුට්ටක් හොඳට හැදිච්ච ගහක් ගාවට මම ඔයාලට ගිහිල්ලා පෙන්නන්න. එන්න ගන්න. එකම කාලේ වුණත් එක එක වර්ධනයක් තියෙන ගස් වලට පේනවද මේ? මේ එක ගහක් තියෙනවා මේ කහ මොකක් හරි ලෙඩක් හැදිලා තියෙනවා. විචිත්‍ර වෛරස්ද දන්නේ නැහැ. එහෙම වුණොත් ඉතින් මේ ගහ මෙතනින් ගාලා අයින් කරන්න වෙයි. වෙනනම් එහෙම ලෙඩ මඤ්ඤොක් වලට හැදෙනවා කියලා මම අහලා නැහැ. මේ ඉස්සලා මේක ඇත්තටම තිබෙත් තේ ඉඩමක්. ලොකු තේ ඉඩමක්. ඒක අපි මැෂින් එකක් දාලා ගලවලා තමයි මේ ටික හිටුවේ. මේ ඉන්නකෝ. ආ එක එක වර්ධනයක් තියෙන ගස් මම ඔයාලට පෙන්නන්න. ඔන්න මේ වේලිය පොඩ්ඩක් බලාගෙන ඉන්න. මෙතන සාමාන්‍යයෙන් හොඳට හැදිච්ච ගහක් තියෙනවා. ඊගායක සාමාන්‍ය මධ්‍යස්ථයි එකම වයස. ඊළඟ එක සාමාන්‍ය ඒ ගානමයි. ඊළඟ එකත් ඒ ගානම වගේ. මේක චුට්ටක් පොඩි මේ. කැමරාව වල ඇන්ගල් එකත් එක්ක බැලුවත් ඒක තේරෙනවා. ඊළඟ ගහ උසයි අර. ඊළඟ දිගටම උසයි ගානට තියෙනවා. ඒක එක්ක ලීයේ අඩුපාඩුවක් අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය ටික නැතුව හරි මොකක් හරි ගැටලුවක් හින්දා මේ බලන්න මේ මාස දෙකයිත් මේ ඇටත් හැදිලා තියෙනවා මේකේ. මේ තව වැලක් කියලා තියෙනවා මේ වල්ලාල මොනවද ඒවට කියන්නේ නම මතක් වෙන්නේ නැහැ මේ වෙලාවේ. කටුවල. කටුවල වැලක් කියලා තියෙනවා. ඒක ගලලා දාන්න ඕනේ ඇත්තටම වෙලාවක. මේ උඩ තව තියෙනවා අර ලීඩ හැදිච්ච ගස් දෙකක් තුනක් මේක දිගට තියෙනවා. මේ ඉතින් මේක තිබ්බ තේ කෑල්ල අපි ගැලෙව්වා. ඊට පස්සේ පසමුද්‍ර බුරුල් වුණු හින්දා හිතුවා මොනවද කරන්න කියලා මාන හිටවන්න කලින් අපි නැවත තේ වගාවක් දාන්නම තමයි මේක සුද්ධ කරේ. ඊට පස්සේ අපි හිතුවා මඤ්ඤොක ටිකක් හිටපොත් හොඳයි කියලා. ඊට පස්සේ ඉතින් මඤ්ඤොක ලී ටිකක් හිටවුවා. හිටවපු විස්තරෙත් මම ඔයාලට කියන්නම්. අපි චුට්ටක් උඩට යමු නේද? මේක ඇතුළෙන්ම ඇවිදගෙන යන්න ටිකක් අමාරු වැඩක්. මේක තව විස්තර ටිකක් කියනවා නම් මෙහෙමයි. අපි මේක ලී ටික නම් ගොඩක් ඈතින් ගෙනාවේ. මෙතෙන්ට අපි ලී කෑලි සාමාන්‍ය වලවල් 2500ක් වගේ හිටවල තියෙනවා. හිටවන පරිසරය කිව්වොත් සාමාන්‍යයෙන් හිටවන්න කියන්න අඩි 3න් 3ට වගේ. හොඳ ඉඩක් තියෙන්න. හැබැයි මේක නම් ඔයාලට අඩි 3ක් බලා ගන්න බැරි වෙයි. අඩි 2කමාරක් වගේ තමයි තියෙන්නේ පරිසරේ. මනලා බැලුවොත් ගස් ටික හොඳට යාවුනාට පස්සේ කැලේන එක අඩු වෙනවා. එනත් ගොඩක් කට්ටිය රෙකමන්ඩ් කරන්නේ නැහැ මේ පරිසරයේ 2කමාර. මේ ඒ 2කමාර ඇති කියලා මම හිතනවා. මගේ පළවෙනි අත්දැකීම ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. මාස දෙකක් වගේ වෙන්නේ ඇත්තටම අප්‍රේල් මාසේ හිටුවේ මේක. මට ඒ කාලේ වීඩියෝ එකක් නම් ඔයාලට දාන්න බැරි වුණා. අද පේනවද? පිස්තන් දෙක තුනකුත් තියෙනවා. නැතුව නෙමෙයි. හරි අපි චුට්ටක් ඉස්සරහට යමු. හරි. අපි මේක හිටවන්න ගත්තේ කළු පේරාදෙනි කියලා කිව්වනේ. ඒ කියන්නේ MU51. ඒක හොඳ බ්‍රීඩ් එකක්. ඒකේ හොඳ වෙළඳ පොළ මිලක්. ඒ වගේ මලත් හොඳයි, කල් තියාගන්න පුළුවන්, රස හොඳයි. ඊට පස්සේ චිප්ස් හදන්න ගන්න පුළුවන්, එක එක ප්‍රොඩක්ට් හදන්න ගන්න පුළුවන් කියලා තියෙනවා. ඒ හින්දා තමයි අතන මේක තෝරගත්තේ. නැත්තම් කිරි කවඩි තව මාස 6 කියලා ඔහොම එක එකව තියෙනවා. සාමාන්‍යයෙන් මේක නම් මාස 8ක් විතර තියන්න ඕනි. හොඳ අස්වැන්නක් ගන්න නම් මාස 12ක් තියන්න ඕනි කියලා තමයි ඔක කරපු කට්ටිය කිව්වේ අපට. මේකේ සාමාන්‍යයෙන් වියතක් විතර කෑල්ලක්. අඟල් 4ක විතර කෑල්ලක්.
අපි හිටවන්න ගත්තා. ඒක මේක කන්දක් හින්දා කෙලින් අතර හිටවුවේ. අංශක 45ක විතර පොඩි ඇලයකට. ඊට පස්සේ එක කොට්ටයි හිටවුවේ. ඒ කොට්ට හිටවලා මේ ඒක සාමාන්‍යයෙන් මාසෙකින් විතර වගේ හැදෙද්දි තනි හොඳට හැදිච්ච තනි රිකිල්ලක් ඉතුරු කරලා ඉතුරු ටික කැඩුවා අපි. එහෙම තමයි දැනට මේ මගාව කරලා තියෙන්නේ. දැන් මේකට යූරියා ටිකක් දාන්න ඕනි. තාම මොකුත් දාලා නැහැ. මේ එහා පැත්තෙන් තියෙන්නේ දෙක ඇල්ලක්. ඊට එහා පැත්තෙන් කිතුල් ගල එහෙම තියෙන්නේ. මේඩම තියෙන දැනට දැරණිය කළ. මේ සාරි ගහලා තියෙන ඇත්තටම සත්තු වැඩි මේ. මට කලිනුත් කිව්වා. අපි තව ටිකක් උඩට යමු. මම ඇවිදගෙන යන්න තියෙන්නේ ඉතින් උඩට. මේකේ තනකොළ ටිකක් තියෙනවා. ඒ ටිකත් ගලවන්න ඕනි. ඔන්න දැන් අපි කානුව ගාවට ඇවිදගෙන ආවා. මම පෙන්නන්න කානුවත් උතුරලා තියෙන වැස්සට. ඔන්නම පේනවා පල්ලෙහාට. කානුවෙන් උඩ ටිකක් ඔයාලට හම්බ වෙන්න නිකමට. ටිකක් ඈතට තියෙනවා ටිකක් ඇවිදගෙන යන්න බැරි තරම් වගේ දුර. මේ ඔහොම තමයි ඉතින් කරේ. ඔයාලා තව මාසෙකින් විතර මේක සුද්ධ කරද්දී පොර ටිකක් දාද්දි මම වීඩියෝ එකක් එහෙම නොත් දාන්නම්. කියන්න ඉතින් දිගටම එකතු වෙලා ඉන්න මොනවා හරි දන්නේ නැති දෙයක් තියෙනවා නම් අහන්න. මාත් පළවෙනි පාරට කරේ. අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් ඒත් කියන්න. එහෙනම් ඉතින් අදට කිලන්නම් ජය වේවා. channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තව දන්න කෙනෙක්ට ඉන්නවා නම් දකින්න පුළුවන් නම් share පාරකුත් දාන්න. එහෙනම් ජය වේවා. අපි චුට්ටක් උඩට යන්නම්. ඔය ටික බලාගෙනම ඉවර කරලා දාන්න.